はい、じゃあ皆さんここ持ちますか？はい、じゃあ皆さんメリークリスマス。メリークリスマス。はい。乾杯。Hai ළමයි කොහොමද? ඔයාලා හැමෝම හොඳින් සතුටින් නැති කියලා මම හිතනවා. අද අපේ ඉස්කෝලේ අපි ගක්කෝ එකේ අසමි දවස. අපේ අසමි දවස ගෙවෙන්නේ කොහොමද කියලා මාත් එක්ක බලමුද? එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකම් මාත් එක්ක ඉන්න. බලන්නකො මම එළියට බහිද්දිම වහිනවා. ලොකු පොදක් නම් නෙමෙයි සාමාන්‍ය පොදක්. ඒත් ගොඩාක් සීතලට එළිය වහින හින්දා මට කුඩේකුත් අරගෙනම තමයි යන්න ඕනේ. මානම සීතලයි ළමයි. මං ගිඩි ගාලා එවුණා මම හිතන්නේ වැස්සියෙන් ගා මෙච්චර සීතල. මගේ සුපුරුදු ජැකට් එකක් දාගෙන මම දැන් යනවා. මොකද අපිට කිව්වා මේ පාටියට කෑම ගන්න කියලා. සෙන්සර් මේ සරකෑම කන්න බැහැලු. ඒ හින්දා පැණි කෑම යන්නේ. සර නැති කෑම ගේන්න කියලා කිව්වා. අතන මට හදන්න වෙලාවක් තිබ්බ නැහැ. ඒ හින්දා මම කඩෙන් මොනවා හරි දේවල් ටිකක් ගන්නවා කියලා හිතාගෙන යනවා. අපේ නේපාල් ළමයිනෝයි, චයිනීස් ළමයිනෝයි, ලංකාවේ ළමයිනෝයි ඉන්නවා. ඒකේ ලංකාවේ ළමයි 3 දෙනෙක් විතරයි ඉන්නේ. ඉතින් අපි 3 දෙනාට කිව්වා කන කෑම ගේන්න කියලා. අනිත් අයට බොන දේවල් කන කෑමයි දෙකම ගේන්න කියලා කිව්වා. මම මොනවද ගන්න කියලා මම ඔයාලට පෙන්නන්න. මගේ වීඩියෝ එකේ දිගටම ඉන්න. ඔයාලා මම ආවා. බලමු මට මොනවද ගන්න තියෙන්නේ කියලා. අංගාව ගොඩාක් සල්ලි තිබ්බේ නැහැ. ඒ වුණාට මම මගේ අතේ තියෙන ගාන පුංචි බස් එකක් ගත්තා. අපේ ක්ලාස් එකේ ඉන්න ළමයි 16ක්. එතකොට අපේ සෙන්සර් එක්ක 17 දෙනෙක් විතර ඉන්නවා. ඉතින් මම ඒ කට්ටියත් බලලා තමයි මේ බස් එක ගත්තේ. අරගෙන මම මේ බිල් කරන්න යන්න තමයි හදන්නේ. බිල් කරගෙන මම එළියට බහිද්දිම වැස්ස. මං හිතුවට කුඩේ ඉහලන්න ඕනේ නැති වෙයි කියලා. ටික දුර යද්දී මට තේරුණා කුඩේ ඉහලගෙන මට ඉහල ගන්න නැතුව මට යන්න අමාරුයි කියලා. ඊට පස්සේ ඔක්කොම පැත්තකින් දාලා මං කුඩේ ඉහලගෙන එකියට ගියා. මම දැන් ට්‍රේන් එකට නගින්න හදන්නේ. ගොඩක් සෙනග හිටියේ නැහැ එදා. මම හිතන්නේ මම යන ටයිම් එකේ එච්චර සෙනගක් නැහැ. මොකද මම යන්නේ 12:00ට වගේ. ඒ ටයිම් එකේ එච්චර සෙනග හිටියේ නැහැ. කොහොම හරි මම ඇවිල්ලා ඉතින් වැස්ස නිසා ගොඩක් එතන තෙමිලා තිබ්බේ. කොහොම හරි ට්‍රේන් එකක් එනකම් මට ඉන්න වුණා. ඔය තියෙන ට්‍රේන් එකේ ටයිම් දාන වෙලාව. ට්‍රේන් එක එනකම් මම මෙතෙන්ටලා බලාගෙන හිටියා. ඊට පස්සේ මම ඔන්න ට්‍රේන් එකේ නැගලා යන ගමන් මම අයිනෙම හිතගෙන තමයි යන්නේ. මට ඉඳ ගන්න ඉඩක් තිබ්බේ නැහැ. ඒක නිසාම හිතගෙනම ට්‍රේන් එකේ යනවා. ඊට පස්සේ මම ට්‍රේන් එකෙන් බැහැලා දැන් අපි ඉස්කෝලේට යන්න තමයි හදන්නේ. මොකද අපේ ගෙදර ඉඳන් ඉස්කෝලේට එක කියයි යන්නේ නොරිකයි වෙන එක මාරු වෙන්න ඕමනාවක් නැහැ. එකම ට්‍රේන් ලයින් එකේ ගිහිලා බැස්ස හැකි. මම යනකොට නේපාල් ළමයිනුත් යනවා. ඉස්සරහින් ඔය යන්නේ අපේ ක්ලාස් එකට උඩ ක්ලාස් එකේ ළමයි වගේක්. මම හිතන්නේ එයාලා කෑම බඩු වගේක් අරගෙන තමයි යන්නේ. බරට බරනේ උස්සගෙන යනවා හයියෙන් දුවගෙන. මම එළියට බහිද්දි හොඳටම වැස්ස. ඒක නිසා මම කුඩේ ඉහළගෙන වැස්සේ තමයි ඔය යන්නේ ඉතින්. මට ඉස්සරහින් යන්න අපි ක්ලාස් එකේ ගෑනු ළමෙක් මම එයාට කතා කරත් එයාට මම කතා කරන්න ඇහුන්නේ නැහැ. ඒක නිසා මම එයාට කතා කරන්න ගියේ නැහැ. මම පාඩුවේ ගියා. මොකද මේ කෑ ගහන්න බෑනේ පාරේ. මට දුවගෙන එයා ළඟට යන්නත් කම්මැලි. ඒක නිසා මම හිමීට ක්ලාස් එකට යන ගමන් තමයි ඉන්නේ.
ඔන්න බලමු අපේ ඉස්කෝලේට එද්දිම අපිව පිළිගන්නේ කොහොමද කියලා. මෙතනින් තමයි ඔන්න මම ඇතුළට යනවා. වැස්ස නිසා ටිකක් අමාරු වුණා. ළමයි කුඩේ බාන්නත් තිබ්බනේ. එන හැම ළමයන්ටම කොනිචිවා කියනවා මෙතන ඉන්න සෙන්සර්. මෙයා උගන්වන්නේ නැහැ. ඒත් හැමෝගෙම ඔය ලියකියවි ඩොකියුමන්ට්ස් වල ගොඩක් බලාගන්න මෙයා. ඊට පස්සේ අපි ක්ලාස් එක තියෙන උඩ ඉතින් පඩිපෙළේ තමයි අපිට යන්න තියෙන්නේ. හැබැයි ලේසි පළවෙනි එකේම මගේ ක්ලාස් එක තියෙනවා. ඒක නිසා මට ලේසි. මම ඇදි ළමයි කීප දෙනෙක් ඇවිල්ලා හිටියා. අපේ සෙන්සර් ඉන්නවා. අද නිවාඩු දුන්නට මොකද අද අපිට ටෙස්ට් දෙකක්ම තිබ්බ. හැමදාම ඉස්කෝලේ ටෙස්ට් තියෙනවා. ඉතින් මේ ටෙස්ට් දෙක ඉවර වෙලා තමයි අපිට පාඩිය පටන් ගත්තේ. ඉතින් ඔය තියෙන්නේ අපේ ටෙස්ට් එක පටන් අරන් නිව් පේපර් ඉවර වෙලා අපි දැන් ඔය මේෂ හදනවා අපේ පාටි එකට. හැමෝම මේෂ පිහ දාලා අපහු මේෂ ටික හදන ගමන් තමයි හිටියේ. මේ තියෙන අපි දැන් මේෂ හදලා ඔක්කොම හදලා පන්තිය හැමෝම රවුමට ඉඳගෙන තමයි ඉන්නේ. ඔන්න සෙන්සර් එයා අපිට ගෙනත් දෙන්න හදන තෑගි ටිකත් අරගෙනම ආවා. අරගෙන ඇවිල්ලා ඉඳගත්තා. ඊට පස්සේ අපි හැමෝම ගෙනාපු කෑම බීම ඔක්කොම මේසෙන් තියන්න පටන් ගත්තා. මේ නේපාල් ළමයි එයාලගේ කෑමත් එතනදි තමයි හදන්න පටන් ගත්තේ. මොනවද නම් දන්නේ ගොඩක් ජාතියකට දැම්මා නූඩල්ස් ඒ වගේම මුරුක්කු අය අපි කියන්නේ ගර්කින් කියලා ගර්කින් කැරට් එක් අර කොළ වගේ ජාතියකුත් දාලා කෑම එකක් හැදුවා. ඒක ටිකක් සැරයි කියලා කිව්වා. はい、じゃあ皆さんここ持ちました。はい、じゃあ皆さんメリークリスマス。メリークリスマス。乾杯。ඊට පස්සේ සෙන්සේ හැමෝගෙම කෑම බීම බලලා මේ මොනවද ඒ වගේ නම් මොනවද ඒවා සෙන්සෙට කියන්න ඒවට මොනවද දාලා තියෙන්නේ ඔය වගේ දේවල් ගොඩක් ඇහුවා. ඊට පස්සේ නේපාල් ළමයා එයා කියනවා මොනවද මේකට දාලා තියෙන්නේ කියලා විස්තර. ඒවට සෙන්සෙට මට හිතන්නේ ඒවා තේරුන්නේ නැහැ. එයා ඔළුව වෙනවනා හිටියා. එයාට ජපනීස් වලින් කියපු ඒවා නම් තේරුණා. ඒ සමහර ඒවා ගැන එයාලගේ එකට කියන නම හැම සෙන්සර්ට කියා ගන්න බැරි වුණා. ඊට පස්සේ අපේ කෑම ගැන කිව්වොත් අපේ සිංහල බඩු කඩේකින් අපේ හිටපු අනිත් ලංකාවේ ගෑනු ළමයි දෙන්න කිරි ටොපි දෝෂි වගේක් එහෙම ගෙනත් තිබ්බා. පළ කැරලි එහෙම. ඉතින් ඒවා සෙන්සර් ගොඩක් ආසාවෙන් කියවම ඔය ඒවා ගොඩක් පැණිරහ හින්දා චයිනීස් ළමයි ගෙනපු කෑම බීමත් එයාලා හඳුන්වලා දුන්නා මොනවද මේ එහෙම කියලා. සෙන්සේ සමහර ඒවාට ගොඩාක් ආස වුණා. එයා සමහර ඒවා නම් සැරයි කියලා කෑවේ නැහැ. ඒ වගේම මේකේ තිබ්බා මම හිතන්නේ හරක් මස් හරි ඌරු මස් හරි නේපාල් ළමයි කන්නේ නැති જાතියක්. ඊට පස්සේ සෙන්සේ කිව්වා ඒවා අයින් කරන්න කියලා. සෙන්සේ ඒවා බලලා අයින් කරා. Sana mo. Ahora. සන්නිගේ ඩාන්ස් එක බලන්න.
楚，你我到底想要做些什么？不必在乎许诺，更不必难过，终究有一天你会离开我。OK。ඔන්න ඔහොම සමා සතුටින් අපේ ගක්කගේ යසුමිය එක ඉවර වුණේ. ඊට පස්සේ මම ඉක්මනට ගෙදර ආවා. මොකද මට හවස පුංචි වැඩ වගේකුත් තිබ්බ හින්දා. සයනරා